අයිබෝවන් හැමෝටම මාර්තු මාසේ 27 වෙනිදා රාමනවමි එදාට ලියන්න ඕන මන්ත්‍රය ගැන තමයි බලන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මාර්තු මාසේ 27 වෙනිදා රාමනවමි ඒ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වෙන රාම දෙවියන් ඉපදුන දවස තමයි රාමනවමි කියන්නේ. මෙදාට රාම දෙවියන්ගේ නාමයක් වෙන ශ්‍රී රාම ජයම් කියන මන්ත්‍රය අපි කියද්දී අනිවාර්යෙන් අපිට රාම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. රාම දෙවියන් එක්කම හිටපු කෙනා තමයි හනුමන්. හනුමන් දෙවියත් නිතරම කියන්නේ මේ ශ්‍රී රාම ජයම් කියන මන්ත්‍රය තමයි. ඉතින් හෙට දවසේ අපිත් මේ මන්ත්‍රය 108 වතාවක් ලියාදී අනිවාර්යෙන් අපිට රාම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. අපි ලියන්න යන්නේ ඒන්ජල් නම්බර් එකම. මේ ඒන්ජල් නම්බර් එක ඉතාම පවර්ෆුල් ඒන්ජල් නම්බර් එකක්. අපේ ජීවිතේට මැජික් එකක් මිරකල් එකක් ලබා දෙන අංකයක් තමයි 1176 කියන්නේ. මේ නම්බර් එක තමයි අපි මේ ශ්‍රී රාම ජයම් කියන මන්ත්‍රයත් ලියන්න යන්නේ. ඒකට රූල් නැති කොල කැල්ලක් අරගන්න. නිල් පාටක් හෝ කොළ පාට ඉන්ක් තියෙන පෑනක් යූස් කරන්න. ඒක ඕනම වෙලාවක ලියන්න පුළුවන්. රෑ 12ට කලින් ලියන්න. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් එතන ඉඳන්නුත් ඔයාට ලියන්න පුළුවන්. කිසිම රූල් එකක් නැහැ. මේක තමයි ඕනේ කියලා හිතන්නෙත් ඕන නැහැ. ඔයාට ඕන දේ, ඔයාට අවශ්‍ය දේ මොකද කියලා තේරුම් කරලා ඔයාට ආශිර්වාද කරනවා. ඒ නිසා ඉන්ටෙන්ෂන් මොකුත් තියන්න නැතුව මේ නම්බර් එකයි මේ මන්ත්‍රයයි 108 වතාවක් ලියන්න. ලියලා හොඳට ප්‍රාර්ථනා කරන්න රාම දෙවියන්ගේ ආශිර්වාදය නිසා ඔයාගේ ජීවිතේට මොනවාරි මිරකල් එකක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරලා ලියපු කොලේ පිරිසුදු තැනක තියන්න. පර්ස් එකේ පූජා කරන තැනින් තියන්න පුළුවන්. විශ්වාසයෙන් ලියන්න. අනිවාර්යෙන් ඔයාලා හැමෝටම රාම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙයි. කමෙන්ට් එකෙත් ශ්‍රී රාම ජයම් කියලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. thank you universe.